මෙවන විට කැලණි ගඟේ ජල මට්ටමේ වර්ධනය වීමක් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. මීට පෙර කැලණි ගඟේ ජල මට්ටමේ ඉහළ යාමක් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිවේදනයක් නිකුත් කොට තිබුණේ නැහැ. කෙසේ වෙතත් මෙවන විට කැලණි ගඟේ ජල මට්ටමේ වර්ධනය වීමක් සම්බන්ධයෙන් නිවේදන නිකුත් කොට තිබෙනවා. ඒ අනුව කැලණි ගඟේ ග්ලෙන්කෝස් ප්‍රදේශයෙන් කැලණි ගඟේ ජල මට්ටම මීටර් 15.2 ලෙස වාර්තා වනවා. ඒ අනුව ගං උතුර පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ වගේම ජල මට්ටම ඉහළ යන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ වගේම කැලණි ගඟ කිතුල්ගල ප්‍රදේශයනුත් ජල මට්ටම ඉහළ යමින් පවතිනවා. ඒ අනුව ගං උතුර පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි ජල මට්ටම පවතින්නේ මීටර් 3.39ක් ලෙස. ඒ වගේම සුළු ගං උතුර තත්වයක් උදෙසා කැලණි ගඟේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. කැලණි ගඟට ජලය සපයන ගුරුගොඩ ඔයේ හොළඹුව ප්‍රදේශයේ ජල මාපාංකය දක්වන්නේ මීටර් 4.3 බිඳුවක් ලෙස ජල මට්ටම. ඒ අනුව සුළු ගං අතුර තත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කොට තිබෙනවා කැලණි ගඟේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින්. ඒ වගේම තමයි නෝඩ් ප්‍රදේශයෙන් මීටර් 2.87ක් ලෙසයි කැලණි ගඟේ ජල මට්ටම වාර්තා වන්නේ. එහිදීත් ගං අතර පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. කෙසේ වෙතත් අද හවස 6:30 වන විට වාර්තාවයි මේ විදිහට මා ඔබට පවසන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව